වීඩියෝස් බලන්න ඔයාලා දැන් වීඩියෝස් බලන්නේ නැහැ මගේ. මං අයිස්ක්‍රීම් එකක් ගෙනාවා. ඔයගොල්ලොත් එක්ක කන්න. ඒක මං ගිය පාරත් කරා මේකේ හෙවන්ලි බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ කෝන් එක. සෝරි ගිය පාර අපි කරේ මේ කෝන් එක නෙවෙයි. ගිය පාර කරේ ටබ්ස් අරගෙන කාලා රිවිව් එකක් කරලා ඒකේ මට හිතෙන්නේ දින්න අරක දින්නේ නේ. ටොෆි ක්‍රන්ච් එක නෙවෙයි දින්නේ අරක. ආමඩ් නගට් එක තමයි දින්නේ එදා. හැබැයි එදා මං ගාති පොඩි වැරද්දක් වුණා. මොකද්ද? චොක්ලට් චිප් අයිස්ක්‍රීම් එක මට හම්බුන්නේ නැහැ. ඊට අමතරව ට්‍රෙස්ලෙජස් කියලා අයිස්ක්‍රීම් එකකුත් ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම හෙවන්ලි බ්‍රෑන්ඩ් එකෙන්ම තියෙනවා කියලා මම දැක්කා. මට කෝන් එකක් හොයාගන්න බැරි වුණා. මං ඉතින් ගත්තේ නැහැ. මේවා ගණන් ටිකක් ගණන් හොඳයි. රුපියල් 220ක් වෙනවා මේක. මේ බලන්න. ෂා ෆෝකස් එක කොහමද ගන්නවද? ඩිසයින් එක හරිම ලස්සනයි. ඔව්. මේක චොක්ලට් චිප් කියන එක. මේක තමයි මට හම්බුන්නේ නැත්තේ. මේක ඩ්‍රෙස්ලෙජස් එකයි මට හම්බුන්නේ නැහැ. අපි අන්බොක්ස් පාරක දාමු. දී වෙලක් තියෙන්නේ. ඔව්. සෑහෙන්න දී වෙලා. මං ලේව කනවා. රායිනේ. කොච්චර රස සෑහෙන්න රස. කන්න මෙහෙම තමයි කරන්න දෙයක් නෑ. හරිම ස්ට්‍රෝං චොක්ලට් රා. මං ආසයි ඒකට. මේ අටවගේ තියෙන දේ පේනවද? ඩොට් එකක් තියෙන කළු පාට. අන්න ඒවා හැපෙනවා. ඒක කැමතිද මම? ඔව් පොඩ්ඩක් කැමතියි ඒකට. හැමදාම ගාගේ කන්නේ නේම. හොයිනේ. කොච්චර රහද? අර එදා කපු එකත් එක්ක කම්පැරිසන් කරන්න පුළුවන්ද? බෑ. අයි කම්පැරිසන් එකක් කරන්න බැරි මට. මේක මම කෑවේ කෝන් එකත් එක්ක. කලින් ඒවා කෑවේ කෝන්ස් නැතුව. කෝන් එක කන්න මම හරි මාසයි. හැබැයි කෝන් එකක් නැතුව මේක කෝන් එකක් එක්ක මේක කද්දි මට අර මේකට බයස් වෙනවා කියලා කියන්නේ ඒකට. මේකට පක්ෂපාතී වෙනවා. ඒ හින්දා මට අරවත් එක්ක කම්පැරිසන් කරන්න අමාරුයි. මේකට ඒවා අමතක කරොත් ඒවා මම කම්පැරිසන් ඒවා මම වීඩියෝ හදුවේ නෑ කියලා කියන්නකෝ. දැන් ඉස්සෙල්ලම කෑවේ මේක. හෙමන්ඩි බ්‍රෑන්ඩ් එකේ අයිස් කෝන් එක මේක තමයි මම ඉස්සෙල්ලම කෑවේ. එහෙමනම් මේකට මම 10න් 9ක් දෙනවා. මේක ඒ තරම් හොඳ අයිස්ක්‍රීම් එකක්. කොට තියෙන චොක්ලට්. රහයිනේ. සෑහෙන හොඳ අයිස්ක්‍රීම් එකක් අද කෑවේ. ඇත්තටම සුපිරියේ 220කට ලාභද පාවුඩද? මට නම් ලාභයි. රිෆ්‍රෙෂ්මන්ට් එකක් විදිහට ගද්දි සුපිරි 220ට පොඩ්ඩක් ගණන් වැඩි තමයි අනිත් අයිස්ක්‍රීම් එක කම්පැරිසන් කරලා බලද්දි. හැබැයි එක්ස්පීරියන්ස් එක මන්නම් සෑහෙන වටිනවා. thank you වීඩියෝ එක බලවට. වීඩියෝස් බලන්න ඔයාලා දැන් වීඩියෝස් බලන්නේ නැහැ මගේ. මං බොරුවට හදනවා වීඩ් පණ දාගෙන. views එන්නෙත් නැහැ. මට ආදායමක් එන්නෙත් නැහැ. මං බංකොලොත් වෙනවා මේ වගේ ගියොත්. KTM Adventure 390 ගන්න බැයි කොහොම හරි.